හෙලෝ බොයිස් වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම මගේ අලුත්ම අලුත් YouTube channel එකට. ඉතින් බොයිස් මම අලුත් channel එකක් පටන් ගත්තා සංජු එරීනා කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ පරණ channel එකක් තියෙනවා ජස් සංජු කියලා. ඉතින් ඒකේ මේකේ අතර වෙනස් තමයි බොයිස්. ඒ channel එකේ තියෙන සම්පූර්ණයෙන්ම Where Speed game එක ගැන. හරිද ඒකේ guide ගැන ඒකේ tips ඒකේ gameplay quest guide ඒ වගේ හැම දෙයක්ම ගොඩාක් දුරට ඒක priority වෙන්නේ. කියන්නේ prioritize කරන්නේ guide පැත්ත. හරිද එතකොට මම මේ channel එක ගෙනාවේ boys ඉතුරු හැම game එකකටම වගේ මම ඉතුරු හැම game එකකටම වගේ කියන එකෙන් අදහස් කරන්නේ open world games එතකොට close world games racing games fighting games එතකොට free fire වගේ අපි වෙඩි තියාගන්න games multiplayer type games mobile legends වගේ games ඒ වගේ හැම game එකක්ම වගේ overall හැම game එකක්ම වගේ මම මේ channel එකේදී ඔයගොල්ලන්ට පෙන්නනවා හරිද ඉතින් ඕගොල්ලන්ට මේකෙදි බලාගත්ත හැකි. ඒ වගේ මේකෙදි ඕගොල්ලන්ට හැමදේම රික්වෙස්ට් කරන්නත් පුළුවන්. ඕගොල්ලන්ට කැමති ඕනිම ගේම් එකක් ගැන ඕගොල්ලන්ට මගෙන් අහන්න පුළුවන්. ඒ ගේම් ගැන ඕගොල්ලන්ට ගයිඩ් එකක්ද ඕනිම දෙයක් මම මේ channel එකේදී ඕගොල්ලන්ට දෙනවා. හරිද? ඒ වගේම මේවට මම මේකෙදි mainly focus කරලා තියෙන්නේ boys game play ගැන. හරිද? game play කියන්නේ game play work through එක තමයි මම මේකෙදි දෙන්නේ ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් මේ Genshin Impact වගේ open world games වලදී මම ඔයගොල්ලන්ට දෙන්නේ මේකෙදි quest line එක. එහෙම නැත්නම් මේකේ gameplay work through එක. හරිද සමහරක් fight ලස්සන fight ඒ වගේ දේවල් සමහරක් දේවල් මම ඔයගොල්ලන්ට මේකෙදි දෙනවා. හරිද ඉතින් ඔයගොල්ලන්ට මේ දේවල් බලාගත්ත හැකි මේ channel එකේදී එහෙම දේවල් ගැන. ඒතකොට ඒ වගේම තමයි තව ඔයගොල්ලෝ දන්නවා තව ලස්සන game තියෙනවා මේ Sky Children වගේ ඒ වගේ ලස්සන games. හරිද graphics ලස්සන game හරිද Genshin Impact සහ Where Speed කියන්නේ සුපිරි graphics තියෙන game. ඒක නෙමෙයි මම අදහස් කරන්නේ. සම්පූර්ණ graphics එහෙම නැත්නම් sound විතරක් focus කරලා දෙන games මේ වගේ. හරිද? ඒ වගේ වෙයි ලස්සන story ඒ වෙයි තියෙන ලස්සන story කතා. හරිද? ඒ වෙයි gameplay work through එක. ඒ වගේ දේවල් මම මේකෙත් දෙනවා. ගොඩාක් මම අදහස් කරන්නේ මේකෙදි මම guide වලට වඩා දෙන්නේ gameplay එක. හැබැයි ඔයගොල්ලෝ ඇහුවොත් මට මේ game එකේ මෙහෙම guide එකක් ඕනේ මෙහෙම ටිප්ස් එකක් ඕනේ මෙහෙම ට්‍රික්ස් එකක් ඕනේ අරකයි මේකයි කියලා මගෙන් ඇහුවොත් මම මේ දේවල් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දෙනවා. හරිද? ඒ කියන්නේ මම ප්‍රයොරිටි කරගෙන මම දාන්නේ normally story type එකේ. හරිද? එහෙම නැත්නම් gameplay එක. එහෙම නැත්නම් අලුතෙන් එන games ගැන. ඒව ගැන හඳුන්වා දීම. හරිද? ඒව අලුතෙන් games හඳුන්වා දීමක් කියන අනිවාර්යෙන් මම අරන් play කරලා ඒව ගැන අදහසක් මම ඔයගොල්ලන්ට කියනවා. හරිද? ඒ වගේ දේවල් තමයි මම මේකෙදි වැඩි හරියම් focus කරගෙන යන්නේ. එතකොට ඒ වගේ මම මෙතනදී ඕගොල්ලන්ට කියන්න ඕනේ boys ඕගොල්ලෝ දන්නා තව Honkai Impact වගේ ඒකත් open world game එකක් වගේ තිබ්බට ඒක close world game එකක් ඇත්තටම ඉතින් අන්න ඒකේ ස්ටෝරි හරිද ඕගොල්ලන්ට පේනවා මෙතන මේ වීඩියෝ එකේදී උනත් හරිම ලස්සනයි ඇත්තටම ගොඩක් මේ වීඩියෝ දර්ශන සහ මේ දේවල් වල තියෙන අමුතු මාතල්ලයක් තියෙනවා ඉතින් මේ දේවල් ඕගොල්ලන්ට සරලව පැහැදිලි කරලා මේකේ තියෙන ස්ටෝරිය ඕගොල්ලන්ට මම දෙනවා හරිද මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙනවා ඒ වගේම ඕගොල්ලන්ට සවුන්ඩ් එක හොඳ ලස්සනට බලා ගන්න පුළුවන් මේකෙදි ඒ වගේ මේ විතරක් නෙමෙයි boys ඒ කියන්නේ Honkai Star Rail වගේ මේ වගේ ගේම් වල ස්ටෝරිය මොකද්ද මේ කතාව වීඩියෝ දර්ශනීය විතරක් නෙමෙයි මේ කතාවත් සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට පැහැදිලි කිරීමක් මම දෙනවා මොකද්ද මුලින් ඉඳන් අගටම ගොඩක් වෙලාට මුලින් ඉඳන් අගටම හැම ස්ටෝරියම වගේ පැහැදිලි කරනවා මම ඕගොල්ලන්ට මේ ගේම් එකේ ඒ වගේම තව ඕගොල්ලන්ට මේ වගේ ෆයිටින් ගේම්ස් ඒ කියන්නේ Mortal Kombat එහෙම නැත්නම් Shadow Fight ඒ වගේ ෆයිටින් ගේම්ස් තියෙන මම ඕගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් කියාගෙන යන්නේ ඕගොල්ලෝ දන්නේ ඒවා හරිද ඒත් මම මේ channel එකේදී ඔයගොල්ලෝ නොදන්න ගේම්. ඒකෝට ඉස්සරහට එන games. ඒ වගේ ගොඩාක් games ගැන මම ඔයගොල්ලන්ට videos දෙනවා. හරිද මේ Mortal Kombat වල ඉතින් උපරිම graphics දාලා තමයි මම ගහන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් PC games එහෙම නැත්නම් PS5 වල තියෙන games පවා මගෙන් request කරන්න. එහෙම ඉල්ලුවොත් ඒවත් මම දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? එතකොට ඒ වගේම තමයි boys මම මෙතනදී ඔයගොල්ලෝ දන්න Asphalt 8 එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න car race තියෙන. දැන් මම මෙතනදීත් ගන්න common නමක්. Asphalt 9 වගේ මේ වගේ games වල game play හරිද මේ car improve කරන ඒවා නම් මනම් මේ හැම දෙයක්ම ලස්සන වාහන අරන් හරිද ඒ වගේ දේවල් මම මෙතනදී පෙන්නනවා ඒ වගේම මම තව කියනවා mobile legends වල වගේ game වල හරිද දැන් මම mobile legends සාමාන්‍යයෙන් play කරන්නේ මම 2016 ඉඳන් මුල ඉඳලා ඉතින් අන්න ඒකේ අලුත් skin ආපු ඒවා skin එක effect එක game play කරද්දි කොහොමද ඒ වගේ දේවල් game play වලට අදාළ සාමාන්‍යයෙන් tricks ටිකක් ඒ වගේ දේවල් tips ටිකක් ඒ වගේ දේවල් එක තමයි ඒව දෙන්නේ. හරිද? එතකොට තව සාමාන්‍යයෙන් වෙනස් ගේම් මේ Badland වගේ අමුතු ආතල් තියෙන ගේම්ස් තියෙනවානේ. අන්න ඒ වගේ ගේම්ස් ගැනත් මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් අදහසක් දෙනවා වගේම ගේම් ප්ලේ එකක් දෙනවා සම්පූර්ණයෙන්. ගේම් ප්ලේ work through එක. හරිද? මේ වගේ ගේම් විතරක් නෙවෙයි තව ඊට වඩා වෙනස් විදි වර්ගයේ ගේම් තියෙනවා. ඔය Altos වගේ දේවල් ඒ ගේම් පවා ඒ වගේ type එකේ ගේම්. එතකොට ඒ වගේම ඉස්සරහට එන්න තියෙන ගේම්. හරිද? ඉස්සරහට එන්න තියෙන open world game, close world game, එහෙම නැත්නම් Free Fire, PUBG වගේ දේවල්
එකක් විතරක් නෙවෙයි මම නමක් කියපු පළියට හිතන්න එපා ඒක විතරයි කියලා. ඒක විතරක් නෙවෙයි මේකෙදි ගොඩාක් දේවල් මම ඔයගොල්ලන්ට දෙනවා. ඒ වගේ මේ දේවල් හරියට පැහැදිලි කරලා එහෙම තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ channel එකට කැමති වෙයි කියලා. මම උපරිම උත්සාහ කරනවා මේක ඉතින් ලස්සනට කරගෙන යන්න. මගේ introduction එක නම් අවුල්ද කියන මම දන්නේ නැහැ. මට පුළුවන් හැටියට මම කරා. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ channel එකට join වෙලා. එතකොට ඔයගොල්ලෝ මේ channel එකට join වෙන්නේ කොහොමද කියලා කිව්වොත් boys ඔයගොල්ලන්ට පුළුවන් එක්ක මගේ පරණ YouTube එකේ ඉන්නවා නම් just සංජු කියන මම මේකේ දාලා තියෙනවා TikTok එකේ දාලා තියෙනවා link එකක්. ඒකට ගිහිල්ලිවල ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මගේ ඒ කියන්නේ ඒ channel එකේ home එකට ගිහිල්ලා home එකේ පල්ලෙහා බැලුවොත් my other channel කියලා වැහිලා ඇති වෙන කොටසක්. අන්නේ කොටසදී ඔයගොල්ලන් බැලුවොත් මගේ අලුත් channel එක මේ සංජු එරිනා කියලා. ඉතින් එහෙම වුණොත් ඒකට sub එකක් දීලා පොඩි support එකක් දෙන්න join වෙන්න. ඉතින් boys වෙනදා වගේම තමයි මෙතනදී මම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ thanks for watching bye bye. බලන්න sub එකක් දීලා help එකක් දීලා බලන්න ඔයගොල්ලෝ මොකද කියලා හිතෙන්නේ කියලා බලන්නකෝ.